ඔන්න ඉතින් ඩියුට් ටෙෆ්ට් අද වෙළසකටත් එක්ක මම යන්න හදන්නේ ගැම්මට මල්ටිප්ලේයර්. උන් ආවා. අපි ගහමු එහෙනම් ගැම්මට. ඈ මොකද ගියේ? ආයන්කෝ අපි ගේම් එකට. එතකොට හරිනේ ඉතින්. මේ බැක් වෙන්නේ හිටපු ගම. පොඩ්ඩක් ඉන්න. ඕකේ යාළුවනේ මල්ටිප්ලේයර් එන්නේ නැහැ වගේ. මේක හරි ඇයි ඔන්න එන්න හදන්නේ අපි වෙයි කලින් අපි නොක කරමු පළවෙනි එකම ගහමුකෝ බලන්න මොකක් එයිද දන්නේ බලමුකෝ අපි එනකම් ඔන්න අලුවාවේ ඔන්න ආවා තියමු ඔන්න ආවා යාළුවනේ ගේම් එකට අපුම ස්නයිපර් ෂොට් එකක් තියන්න වෙයිද බලමු අපි අන්නර පැත්තක ඉන්නවා අන්න තිප්ප තියපා මට ඌ එන්න තව ඉන්නවා දැඩ්ඩෝ වරෙයියක් එල්ලියට තියෙන ඔල්ලුව කුඩ්ඩු වෙන්න කෝ අන්න ඉන්නවා එකේ ඒම් කළත් තිබ්බ තියාගෙන ගියා කෝ හරියට ඒම කෙල්ලියන්නේ එල්ලෙන්නේ නෑකෝ මේ වෙඩි තියාගෙන යද්දී උට්ට හරි හෙඩ් ෂොට් අන්න එනවා ගැම්මට එකේ අපි මෙන්න ගිහලා පනින් පැන්නෝ ෂාබු අපි මෙන්න මේකේ අසල රින්ගගමු ගායිස් අම්මට මේකෙත් ඉන්නවා එකේ අඩේ වැන්නනේ මං කිව්වනේ අයියෝ වැඩන්නේ මගේ වැඩක් නැත්ත ඔගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න දුක තමා බොක්ක අන්න ඒකේ ಹೆಂಗುණා ඊ අඩෝඩෝ ಹೆಂಗಿන්නේ තියනලු කුඩ්ඩු වෙන්න තියනවා කෝ යකෝ හුයා ඌත් ඉවරයි මාත් ඉවරයි ඔන්න ඕක තමයි ප්‍රශ්නේ අපි යන්න එයා බැලුන්න එකට නගින්න අදහසක් නැද්ද අපි ගිහින් බලමුකෝ යන්න බැරි වෙයිද අඩේ ඒක අපරාධනේ අප්පා ෂිට් මොනා කරන්නද දුක තමා කමන්නේ ඊ ඩාන්ස් එකක් දාමු කොහමද ඒක සුපිරි ඩාන්ස් එකක් නේද උට තියෙන්නේ ඕ පොඩ්ඩක් ඉන්න ගායිස් මයික් එක වැන්න ආයි මරුණනේ අප්පා දෙන්න හිතනවා මුණ ඇද්ද වෙන්න උන්ට උගලන්ට නෙවෙයි හොඳේ උගලන්ට කියලා එහෙම වැරදියට හිතන්න එපා නැද්ද මල්ලි මයික් එක කන්න බැරි පාච්චේ හරි ආත් මරුණා අයියෝ ගායිස් මොකක්ද අප්පා මම පොඩි වැඩ කිටිය ගන්න එපා මම කතා කළේ නෑ කියලා වට කුණු බැලුම් අහලා දාන්න එපා මේකේ ඔටෝ වෙඩි කියන්නේ බැරිද දන්නේ අම්මට ඉන්නවා අපි බෝම්බයක් දාමු එකෙක් මැරුණා හරි යයි නන්න ඉන්නවා එකෙක් ඉන්නවා ඒම් එක අල්ලපා අන්නටෙන්ට ඉලදියකංකෝ එන්න ඇද්ද උන්හර පාතා අන්න දිව්වා අන්න දුවනවා මුත් නැති උන්නේ තුවක් කෝගේ ලව් කරනවා වෙන යාළුවට රෙද්ද හරිනේ අමාරු ඉතින් මොනා කරන්න දුක තමා බොක්ක මේකට නගින්න බැරිද බොක්ක ආඩේ පුළුවන් බොක්ක නැගලා බලමු බොක්ක ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ
ඔන්න නැක්ක බොක්ක වැන්න බොක්ක දුක තමා බොක්ක අපේ මල්ලි ටිනා යාළුවනේ මං හිනා යන්න දෙයක් කිව්වද කියන්නකො මුන්ට මේක අස්සටත් ආව හැකිද දන්නේ එන්න තිබ්බනම් ඉතින් කන උට කනේ පාරක් හම්බෙනවා මේකෙන් දෙන්දි. ඉන්න ඒම් කළා තියාගෙන ගියා අයියෝ ගයිස් ඩේට නැල්ලු අපි එන සිංගල් ප්ලේයර් ගහලා බලමු අපි ඔන්න ඉතින් ගයිස් බැලුවා මම වෙලාව බල හිටියේ මේක මැප් කියලා තියෙනවා මොකක්ද එකක් ලැබුණා මේක මැප් එකෙන් අපේ ඉන්න තැනමයි පෙන්නන්නේ නේද හරි මේකේ පාස්වර්ඩ් දන්නවනම් ඔයගොල්ලෝ කියන්න මම මේකේ පාස්වර්ඩ් මුකුත් දන්නේ අර නැමෙන්න ඕනේ ගේම කිසි පාස්වර්ඩ් එකක් මන් දන්නේ මම වෙන කොහාකද ගිහින් තියෙන්නේ දොරවත් වහලා නෑ මම ඔන්න යමු අපි වෑන් ඒ උනාට මේක එච්චර යන්නේ යන ස්ලෝම ජාතිය කාර් එකක් තමයි මේ අම්මා දැන් තියෙන CBR එකක් රතු පාට එක මන් තමා කිව්වේ අයියට කොහොමද? අනේ යන්න යන්න නෙවෙයි ඇත්ත. අනේ යන්න මී ඕව ගණන් ගන්න එපා මොකේ පච පොත දෙන්නේ මිනික් වෙනකොට. යංගෝ බලන්න අපි උඩින් පන්නමු අපරාධ බානේ. අයියෝ පිළිමක් ගැහුවා කොහොමද අපේ ජැක් අයියාගේ මූණ අපි සුපර් කාර් එකක් අරන් යමු ඔයගලන්ට මම වීඩියෝ එකක් දැම්මා සුපර් කාර්ස් තියෙන තැන් කියලා බලමු මෙන්න මෙතනින් මගේ කුඩා මොලේ හැටියට මෙන්න මෙතනින් දැන් කාර් එකක් වටින්නට ඕන අපි පොඩ්ඩක් පස්සට ගිහින් බලමු ආවේ නැත්තම් මම මැරාගෙන මැරෙනවා ඒ කාර් එක කෝ මල වදයන්නේ අප මේ පල් බුරුවගෙන් තියෙන්නේ යමා අනි CBR එක හොඳයි අප මේ රිද්දට වඩා නරක ලිස්සනවා වැඩි අප්පා වැඩේ කියන්නේ ගන්න අමාරුයි නෝක එහෙම බලමු අපි ගිහිල්ලා ඔය ඉතින් ලිස්සනවා බෑ පිකප් එක හොඳට තියෙනවා පිකප් එක හොඳයි මේ ලිස්සනවා හැම මදි ලිස්සනවා වැඩි ඔය මම හැරගෙනවද ලිස්සනවා වැඩි මම ආසම නැති කාර් එකක් තමයි ගයිස් මෙන්න මේ හිච්චි කාර් එක අපි ඕන්නම් අන්න අරකට ගිහින් විකුණන්නත් පුළුවන් විකුණලා කීයක් හම්බෙයිද දන්නේ නැහැ ගිහින් බලමු මම එක දවසක් ATV එකත් මම ඔන්න ඔතෙන්ට ගිහිල්ලා විකුණා ATV තියෙනවා මේකේ මම ඒක ඒගොල්ලන්ට පස්සේ වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා අර යාළුවට කිව්වා නේද මේ යාළුවා කිව්වා නේද මගේ මොකද්ද ගේනවා කියලා මොකද්ද මයින්ක්‍රාෆ්ට් ඒක නම් ගේන්න වෙන්නේ නැහැ යාළුවේ ජීවිතේට මේ රිද්ද යන්නෙත් නැද්ද මන්ද අප්පා උනක් කරුණේද මන් මේකත් විකුණන්න ගියා ඉතින් එපා වෙනවා මේකට ගිහින් වාහනයක් උස්සන්න ගියත් ඒකත් විකුණන්න හන ඕනේ මට ඔන්න කාර් එක දියම් බා මට යන්න හදිසි අද අපි චන් එහෙනම් ATV එකක් බලන්න නෑ හෙලිකොප්ටරේ විකුණන්න බැරිද දන්නේ බැරුව ඇතිනේ අපි බලමු මල් පෝච්චි අන්න අර පැත්තේ අන්නට උඩ තියෙනවා ගාස් හෙලිකොප්ටර් එක ඔයගලන්ට දෙක ගන්න පුළුවන් මෙතන පොලිස් කාර්යයක්කුත් තියෙනවා වම් පැත්තට වගේ වෙන්න තියෙනවා ගාස් ඔයගොල්ලෝ යද්දිම පොලිසිය ළඟට වම් පැත්තට පඩි පෙළක් තියෙනවා
එන්නේ පඩිපෙළෙන් උට්ටාවහම මේ වගේ එක හෙලිකොප්ටරයක් තියෙනවා. ආශ්චර්යයක් නේද? මේක හැබැයි පොඩ්ඩක් හරි බිම වද්දාගත්තොත් නම් sorry.com තමයි ඉතින්. ආතල් එකට අපි මේක පුපුරවමු තව ටිකක් දුර ගිහිල්ලා. මොකද මල්ලි කියන්නේ පුපුරවමුද? බෑ. අනේ මේ ඕනේ නම් මම තව ටිකකින් පුපුරනවා. පුතු අම්බෝ කවුද යකෝ මාව හෙලිකොප්ටරෙන් වීසි කළේ? දෝබෝ. කොන්ද කැඩුනද කොහෙද අම්මා? නෑ හොඳ නැගිට්ට. අන්න වැන්න විමල. අව් දෙදියා කාරිග අඩේ යන්නු වලවනි මේ විඤ්ඤා වාණි ගලවන්න මෝ කාර් එක නේද මේ දුර ඇරෙන්නේ වාහනයක් නේද මේ දුර ඇරෙන්නලු ගයිස් මොනා කරන්නද දුක තමයි අයියෝ මන්දයිටි නම් කාර් එකක් ඇත්තම අන්න හැප්පුණා ගත්තා ගනින් ඉතින් කෝ යනවනේ කොහෙද යන්නේ රිංග මුරින්ගනෝනේ අන්න හරි පුතා හොඳ පැතිය වගේ අන්නේම කාල් එක දුන්නා අතෙන්ට යනකම් විතරයි ඌ හැබැයි කාර් එකෙන් බහින්නේ එහෙම නෑ මම GTA එකේ වීඩියෝ බලනවා ඒකේ ඌ කාර් එකෙන් බහිනවා මේකේ වහින්නේ ඌ ඒකෙම ඉන්නවා මට අපිට පදින්න නම් හම්බෙනවා එයි දන්නේ මට නම් එපා වෙලා තියෙන මේ ජීවිතේ ඕන් යනවා අපි ඈන් ගාලා ඔන්න ඒ වුණාට මේක ඉන්න හිමින් යන්නේ අප්පා යන්න ගියාන් යයි පැයක් විතර අඩේ ගෑසුත් තියෙනවා ගෑස් එකනම් දාගෙන යන්න ඔන්න ළඟයි ඉක්මනට යම් ගෑස් ඉවර වෙන්න කලින් ගෑස් ඉවර වුණොත් නම් ඉවරයි අන්න ළඟයි යන් අඩේ යන්න නැද්ද ඕ හැප්පුනේ ඒක වේගෙ මොදි වටයක් කරකිලා ඇවිල්ලා කොහෙද යන වැදුනේ ඒ මල්ලිට කියන්න ඕනේ අප්පා මේ උඹේ කාර් එක එච්චර වේගෙන් යන්නේ නෑ බා කියන්න වෙනවා දුකයි ඉතින් මොනා කරන්නද අපි මෙන්න මේ ටික බහැලා යමු මගේ කාර් එක නෙමෙයි ඕක. ඒ වාඩ් නෙවෙයි නේද කොහෙද ඒක මම ලොකේෂන් දාගත්ත වෙන දිහාවකට වෙන්නද අඩේ මං වෙන දිහාවකට දෙයක් හොයාගත්තේ ලොකේෂන් එක අයියෝ බලන්නකෝ අඩේ ආයි යන්න බෑ වෙන කොහාටවත් මං වෙන කොහාටද දාගෙන තියන්නේ එතකොට මෙන්න මෙහෙට දාගෙන තියෙන්නේ දාගන්න ඕනේ මෙන්න මෙහෙ තියෙන මෙන්න මෙතෙන්ට කොච්චර ඇවිල්ලාද කියන්නකෝ පහු කරගෙන දැන් ඉතින් පයින් මත්යන් මට ඉතර පයින් ගිහිල්ලා ඕව නෑ අප්පා මල්ලි කොහමද මොකද මට ඔයාලට දන්නේ මං යනවා ෆ්ලූ එකක් දෙකක් අහලා තියෙනවා ඉන්න එතන දැන් ඉතින් ගේට් පහු කරන් යන්න බෑ ඌ මොකක් දෙකක් ඔලුවට දාගෙන ඉන්නේ ඊට වඩා හොඳයි ගහ නෙමෙයි අපි යන්කෝ බලන්න ඉදිරියට ගොස් අපි ATV අරන් වීඩියෝ එක නවත්තමු අන්න තියෙනවා ATV එක අර තියෙන්නේ බඩු මම ඒක නම සමහරට උඩින් යටේ මම ඒක කියන්නම් ATV තමයි guys
අපි යන් බලන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක අමතක කරන්න එපා. එහෙනම් ඔයගොල්ලන් යාළුවෝ ඉන්නවා නම් මගේ මේ channel එකයි YouTube වීඩියෝ එකයි දෙකම ෂෙයා කරන්න අමතක කරන්න එපා.